මිතුරනි සමහර මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා ඔවුන්ට ලොකු හීන තියෙනවා. ලොකු අරමුණු අපේක්ෂාවල් තියෙනවා. හැබැයි ඔවුන්ට ස්කිල් එක නැහැ. ඒ කියන්නේ මිනිස්සුෙකුට ලොකු ඩ්‍රීම් එකක් තිබ්බට ඒ ඩ්‍රීම් එකට යන ඕන ස්කිල් එක කුසලතාවයේ දක්ෂතාවයේ නැත්නම් ඔහු නැත්නම් ඇයි ජීවත් වෙන්නේ ෆැන්ටසි එක. ඒ නිසා මේ ලෝකේ ගොඩක් මිනිස්සු ඉන්නවා ෆැන්ටසි වල ජීවත් වෙන. ඔවුන්ට ලොකු හීන තියෙනවා. ඔවුන් අනාගතේ යම් යම් තත්ත්වයන්ටපත් වෙනවා කියලා යම් යම් දේවල් අත්පත් කරගන්නවා කියලා යම් යම් ඉලක්ක කරා ළඟා වෙනවා කියලා ලොකුවට හිතනවා. ලොකු හීනයක් ඇතුලේ ජීවත් වෙනවා. නැගිටින්න උදේට හීනයත් එක්ක ජීවත් වෙන්නේ හීනයත් එක්ක රැයි නිින්දට යන්නේ හීනයත් එක්ක. හැබැයි කවදාවත් ඒ හීනට යන්න ඕන කුසලතාවය ස්කිල් එක හදාගන්නේ නැහැ. එහෙනම් ඔවුන් ජීවත් වෙන්නේ ෆැන්ටසියක් ඇතුලේ. ඒ වගේම සමහර අය මේ ලෝකේ ජීවත් වෙනවා ඔවුන්ට ස්කිල් එක තියෙනවා. ඇයි ස්කිල් එක දැන් උන්ගේ ජීවිතේ ඩිසිප්ලින් එක තියෙන නිසා ස්කිල් එක හදාගත්තා. හැබැයි ඩ්‍රීම්ස් නෑ. ඇයි ස්කිල් එක හදාගත්තේ? අම්මා තාත්තා කිව්ව නිසා, කවුරු හරි කිව්ව නිසා, අනිත් අය කරන නිසා. Tamanට යම් කුසලතාවයක් ඇවසෙන නිසා ඒක හදාගන්නවා. හැබැයි ඩ්‍රීම්ස් නෑ. ඇයි ඩ්‍රීම් එක නැත්තේ? ඇයි හීනයක් නැත්තේ? ඒ හීනට ඒකට ඕනේ. ඒ හීනේ හදාගන්න ඕන මොටිවේෂන් එක නැති නිසා. අභිප්‍රේරණය නැති නිසා. ඔබ කල්පනා කරන්න ඔයාට ස්කිල් එක නැතුව ඩ්‍රීම් එකක් තියෙන කෙනෙක්. ඔයා ඩ්‍රීම් එකක් ඇතුලේ ජීවත් වෙනවා. හැබැයි එතෙන් යන්නේ ස්කිල් එක නැහැ. ඒ නිසා ඔයාට ඩ්‍රීම් එක ගොඩක් ඈතයි. ඒ වගේම ඔයාට ස්කිල් එක තියෙනවා. හැබැයි ඔයා ඒක භාවිතා කරන්න, ඒක යූස් කරන්නේ නැහැ. ඒ කුසලතාවයක් විදිහටම නිකරුණේ තියාගන්න. ඇයි ඔයා හීනයක් ගොඩනගලා නැහැ. අරමුණක් අපේක්ෂාවක් ගොඩනගලා නැහැ. ඇයි අරමුණ අපේක්ෂා ගොඩනගලා? ඒක ගොඩනගන්න ඕන අභිප්‍රේරණය ඔයා තුලට. එහෙනම් ඔබ මේකේ පළවෙනි කාණ්ඩයට නම් අයිති වෙන්නේ මිතුරනි. ඔයාලට ඩ්‍රීම්ස් තිබ්බට ස්කිල් එක නැත්තම් ඔයාලට ඉක්මනින් වෙනවා සිද්ධ වෙනවා ඉදිරියේ වසර කිහිපය ඇතුළත ඔයාගේ ඩ්‍රීම් එකට යන්න ඕනේ ස්කිල් එක හදාගන්න. ඒ වගේම ඔයා ස්කිල් එකක් තිබ්බ ඩ්‍රීම් එකක් නැති මිනිස්සෙක් නම් ඔයාට ජීවිතයේ අභිප්‍රේරණයක් ඕන වෙනවා, මොටිවේෂන් එකක් ඕන වෙනවා. ඔයාව ඉස්සරහට තල්ලු කරන්නේ ගාමක හයිය ඔයාට ඕන වෙනවා. ඔයාට ඕන වෙනවා ලොකු ඩ්‍රීම් එකක් ඔළුව ඇතුලේ දාගන්න කාගෙන් හරි තල්ලුවක්. ඔයාගේ ඒ ස්කිල් එක හරියට අඳුරගෙන ඔයා ආයතු දිශාව කවුරු හරි පෙන්වන්න වෙනවා. ඒක පෙන්වන්න විතරක් නෙවෙයි ඒක අභිපේරණාත්මකව පෙන්වන්න සිද්ධ වෙනවා. ඔබ කල්පනා කරන්න මේ දෙකෙන් ඔබේ මදි මොකද්ද? නැත්නම් ඔබ ඉන්නේ කොතනද කියලා. ඒ නිසා ස්කිල් එකක් නැතුව තියෙන හීනයක් නැතුව හදාගත්ත ස්කිල් එකවත් ප්‍රයෝජනයක් නැහැ. ඒක අපරාධයක්. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ දෙකෙන් කොතනද ඔබ ඉන්නේ? මේ තියෙන කුසලතාවයේ මදකම නම් ඔබ ලොකුවට ජීවිතේ හීන දකින්න මිනිහෙ. හැබැයි ඒකේ කුසලතාවයේ මදි නම් වහාම නැගිටලා ඒ කුසලතාවයේ හදාගන්න කුසලතාවයේ හදා ගැනීමෙන් තොරව කොයිතරම් හීන දැක්කත් ඔයාට අරමුණු කරා යන්න බෑ. යගේ වාකාව කොයිතරම් සම්පත් තිබ්බත් කොයිතරම් කුසලතාව තිබ්බත් ඔයාට ලොකු හීනයක් නැත්තම් අපරාධ වගේ ජීවිතේ. ඔයාට ඕන එක එක්තන අභිපේරණයක් අවශ්‍ය වෙලා තියෙන්නේ අභිපේරණය ලබන්න. අඩුපාඩු දෙක හදාගත්තා. ඔයා ඉදිරි අවුරුදු 5 ඇතුළත විශ්මිත දේවල්, විශිෂ්ට දේවල් ඔයා තෝරගත්ත ශේෂ්ත්‍රය ඇතුලේ කරන්න යන්න.